සිකී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්ච පින්වතුනි. පිනට හිත පැහැදිච්ච මිනිස්සුෙකුට පින් කරගන්න අවුරුදු 70000ක් තරම් දීර්ඝ කාලයක් තිබ්බා. කුසල් වඩන්න හිත පැහැදිච්ච මිනිස්සුෙකුට කුසලයක් වඩා ගන්න අවුරුදු 70000ක් තරම් දීර්ඝ කාලයක් තිබ්බා. හැමදාම බුදුරජාණන් වහන්සේ උදෙසා මලක් පූජා කරන මිනිස්සෙක් හිටියා කියලා හිතමු. ඒ මිනිසයාට හැමදාම මල් පූජා කරගන්න අවුරුදු 70000ක් තරම් දීර්ඝ කාලයක් තිබ්බා. බුදුරජාණන් වහන්සේත් අවුරුදු 70000ක් තරම් දීර්ඝ කාලයක් දිවමංව වැඩහිඳ පිරිනිවන් පාවදාලා. කියනෝ මෙහෙම ධම්ම මේඝම් පවස්සෙත්වා තුන්ලොව දහම් වැස්සෙන් තෙමා සනසවා තේම ඊත්වා සදේවකේ දෙව් මිනිස් ලෝක සත්වයාගේ සසර ගිනි දහම් අමා වැස්සින් නිවා කේමන්තම් පාපයිත්වාන බිය රහිත වූ අමා මහ නිවන කරා ලෝ සතුන්ව කැඳවා නිබ්බුතෝසෝ සසාවකෝ සිකී බුදුරජාණෝද පිරිනිවන් වැඩියේය. අනුව්‍යංජන සම්පන්නං දෙතිස් මහා පුරුෂ ලක්ෂණත් 80ක් වූ අනුව්‍යංජන ලකුණිනුත් යුතු ඒ සිකී බුදුරජාණන් වහන්සේගේ සොඳුරු පිං ලකුණු ඇති බුදු සිරුරත් මහණෙනි අතුරු දහන් වී ගියා. නනු රිත්තා සබ්බ සංඛාරා. ඉතින් මහණෙනි සියලු සංස්කාරයෝ තුච්ච බව හිස් බව සත්‍ය නොවේද? ඒ සිකී බුද්ධ කාලය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වචන මාත්‍රකින් හෝ නොකීවා නම් සටහනක්වත් නැහනේ. ඔක්කොම නැති වෙලා ගියා. අපේ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන්ට සිකී බුද්ධ කාලය ගැන යම් විස්තරයක් කළා. අහං තේන සමයේන අරින්දමෝ නාම කත්තියෝ. මහණෙනි මං ඒ කාලේ අරින්දම කියලා රජෙක්. සම්බුද්ධ පමුකං සංඝං අන්නපානේන තප්පයින් මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ භික්ෂු සංඝයාට මහා ඉහලින් දානයක් පූජා කළා. බහුන් දුස්සවරන් දත්වා ඒ සිකී බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට කෝටි ගණන් සිවුරු පූජා කරගත්තා. අලංකතං හත්තියානං සම්බුද්දස්ස අදාසෙන් මං රන්දෙන් ආරියෙන් අලංකෘත කරවපු හස්ති යානාවක්. හස්ති යානා කියලා කියන්නේ පිංගුතුනේ ඇතාගේ උඩ දෝලාව තිබ්බම ඒකට කියනවා හස්ති යානා. ඒ කාලේ රාජවරු එහෙම ගමන් කරලා තියෙන්නේ ඕන් ඔය හස්ති යානාවල. ඇතාගේ උඩ පෙරලෙ